හරි ඉතින් කොහොමද බොක්කල බොක්කිලා අදත් ඇවිල්ලා තියෙනවා ඉතින් පට්ට ගේම් ප්ලේ එකක් ඉතින් මේක මේ ලෙවල් ඩෙවිල් කියන ගේම් එක තමයි යාළුවනේ ඉතින් අරන් ඇවිල්ලා තියෙන්නේ හරිද මේ දෙවෙනි එපිසෝඩ් එක ගේන්නේ ඉතින් කලින් ගෙනාවා කලින් යාළුවනේ මං ගැහුවා මේ හෙනට ගහලා තියෙන්නේ හෙනට කිව්වට හෙනටම නෑ ටිකයි ගැහුවේ හරිද මේ ඔක්කොම ටික ගහනවා ඉතින් දැන් මේ දෙවෙනි එක ගහන්නේ දැන් මෙතන තමයි ඉන්නේ අපි ගහන්න ගමන් ඉතින් පා වෙනවා ඉතින් යාළුවනේ මේව ගහද්දි මොකද්ද අඩෝ හරි අඩෝ මට ගේම්ද බං මේවා ඊසි බං ඉතින් මේවා ඊසි මැරුණා ඉතින් යාළුවනේ මොනා කරන්නේ එපා වෙනවා ඉතින් යාළුවනේ හරි ඉතින් මේ දැන් දින්නා වගේ තමයි ඉතින් අඩෝ මේක නම් බෑ කරන්න මේක නම් කරන්න බෑ යාළුවනේ ඉතින් හරි ඉතින් එකක් දින්න යාළුවනේ මේවා ගේම්ද ඉතින් මෙයා වැඩක් නැති ගේම් යාළුවනේ හරි ඉතින් ඊට හාල් ගොඩක් තියෙනවා ආච්චි ගාව ඊසි යාළුවනේ මෙයා ඊසි මේ ගෝස්ට බැයි නෑ ඉතින් වෙන කාටවත් බෑ යාළුවනේ පට්ට එතෙන්ටත් එයි කියලා හිතුවද යාළුවනේ ඉතින් ඊසිනේ යාළුවනේ ඊසි මේවා ගේම්ද ඊසි කියන්නේ ඉතින් ආයේ ඊසි එකෙත් හොදම එක පට්ට උඩු දැන් මොකද කරන්නේ දැන් මොකද කරන්නේ යාළුවනේ මැරෙමුනේ අපි කරන්න දෙයක් නෑ දැක්කනේ යාළුවනේ මේවා මට ට්‍රික් ඇන්ඩ් ට්‍රික්ස් මතක් වෙනවා ඒක ඉතින් දිනුම් යාළුවනේ අද ඉතින් මේක ඉවර කරනවා ගේම් එකමනේ මං කියන්නේ බෑනේ යාළුවනේ කරන්න ඉතින් අර ඉතින් කවුද හිතන්නේ ඉතින් ඔහොම වෙයි කියලා යාළුවනේ හරි දැන් දිනුම් ඉතින් උපරිම දෙපාරයි දැක්කනේ ඉතින් එකපාරෙන් දිනුම් එයා තීසි යාළුවනේ ඉතින් මේවා ගේම්ද අඩෝ මේක එහෙන හයියෙන් යනවානේ යාළුවනේ තව ජුට්ටයි තියෙන්නේ අර මල්ලනේ ඉතින් මල පයින්නවා යාළුවනේ පට්ට ඉතින් මේ ගේම් එක තාතල් පට්ට සුපිරි පරිතිරි ඉතින් සබස්ක්‍රයිබ් කරේ නැත්තම් දැම්ම සබස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න ඕනේ යාළුවනේ හරිද දිනුන්නේ යාළුවනේ ඉතින් ඊසි ඔන්න බාන්න දැන් මේක වෙන කොහෙට හරි අයියේ අඩෝ ෂික් ඒ මං හිතුවේ නෑ වෙයි කියලා ඉතින්
ඉවරයි එකපාරයි මැරෙන්නේ. ඊසි යාළුවනේ මෙයා ඊසි. අම්මට සිරි. මේ පාර මේ දොර මම කොහොමද මේවා ලේසි යාළුවනේ ඉතින් ගහලා වැඩකුත් නැහැ. මේකට කොහොම හරි යනවා. ඉතින් අද මෙතනට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. අද මේ තියෙන කහ පාට තැනින් අද අයින් වෙනවා මම. පට්ට සිරි යාළුවනේ එහෙන හයියෙන් එනවනේ. තේරුණා යාළුවනේ. That's right. යාළුවනේ දැක්කනේ. easy. ආයෙත් එතනමද? What the මොනාද යාළුවනේ මේ වෙන්නේ? හැබැයි දැන් අයින් වුණොත් මං ගේම් එක අයින් කරනවා. අයින් කරනවා කිව්වට එහෙම අයින් කරනවද යාළුවනේ? එහෙම අයින් කරන්නේ නැහැ. ඇයි කියලා අහන්න එපා. මට ඕනින්ද අයින් කරන්නේ නැත්තේ. අයින් කරන්නේ නැහැ කිව්වොත් නෑම තමයි. මට ඕනින්ද මං අයින් කරන්නේ නැහැ. මොකද මේක මගේ ගේම් එකනේ. දැන් මගේ නෙමෙයිද? මමනේ ගහන්නේ. මට ඕනින්ද මං අයින් කරන්නේ නැහැ ඉතින්. මොනට රෙද්දක්ද යාළුවනේ මේක මෙයයි. දිනන්න බෑනේ. අයියා මම පැන්නේ ඇයි එතනින්? හරි දැන් නම් දිනන බෑ. මන්නෝ දැන් දිනන බෑ. මං කිව්වොත් දෙයක් කරනවනේ යාළුවනේ. ඉතින් දැක්කනේ. මොන ඉතින් මට යාළුවනේ. ඇයි යාළුවනේ මෙහෙම? මට බෑ යාළුවනේ. මට බෑ ඩැඩි. මට බෑ. ඇයි මෙහෙම වෙන්නේ? එපා. ඇත්තටම ඉතින් මට දැන් ගහන්න එපා වෙනවා මේ ගේම් එක. ඉතින් 10 පාරකට ගැහුවා. හරි ඉතින් යාළුවනේ පට්ට කට්ටක් කාලා ගේම් එක කොහමද ගැහුවා. මේ මෙතනින් මොකද ගහන්නේ දැන්? එතනින් පල්ලෙහාට මේ යාළුවෝ ඩී යන්න ඕන. මම දන්නවනේ වැඩ. ඒක චූටි වුණා. ඉතින් මං හිතුවේ ඒක අයින්ම වෙයි කියලා. දැක්කනේ ඊසි ඈ. අතන පට්ට කට්ටක් කාලා ඉතින් මං කොහොම හරි ගැව්වා යාළුවනේ. nonsense යාළුවනේ nonsense. අයියෝ බෑනේ කරන්න. බෑ කරන්න බෑ. හරි ඉතින් ඊසි යාළුවනේ. ඉතින් බෑනේ යාළුවනේ කරන්න. මේවා ගහන්න එපා වෙන ගේම්. හරිද ඉතින්? ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා ගහන්න ඕනේ. ඉතින් කලින් වීඩියෝ එකෙන් මං කිව්වා මේකෙත් දැන් කියනවා ඉතින් ප්‍රෙෂර් තියෙනවනේ යාළුවනේ ගහන්න එපා. ඇත්තටම ප්‍රෙෂර් තියෙනවා නම් ගහන්න එපා. හරිද? හරි ඉතින් යාළුවනේ මම හිතන් හිටියේ මේකටම යනකම් ගේම් එක ගහන්න. අයහපත් කාලගුණයේ හේතුවෙන් නෙමෙයි මේ ගේම් එකේ තියෙන අමාරුකම හේතුවෙන් මට අදට මෙතනින් නවත්තන්න වෙනවා. ඕගොල්ලෝ තාම subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න ඕනේ යාළුවනේ. හරිද? subscribe කරලා like කරලා comment කරලා save වෙන්න ඕනේ යාළුවනේ දිගටම. හරිද? මේ වගේ සුපිරි ගේම් දිගටම ආයෙ ගේනවා. හරිද? ඉතින් හැමදාම ආදරෙයි සාදරෙන් I think මං අදට අයින් වෙනවා යාළුවනේ. subscribe කරලා set වෙලා ඉන්න ඕනේ ඉතින්. හරිද?